YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඔන්න ඉතින් මං අද අරන් ආවේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයකට විසඳුමක්. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ ගැලවිලා යන එක. ඒකට විසඳුමක් විදිහට තමයි මම මේ පාවිච්චි කරන රෝස්මේරි වෝටර් එක හරි විදිහට හදන්නේ කොහොමද? හරි විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාලට අරන් ආවේ. ළමයි හරි hear care routine එකක් එක්ක මේ රෝස්මේරි වෝටර් එක පාවිච්චි කරොත් ඔයාලටත් මාසයක් ඇතුළත රිසල්ට් බලා ගන්න පුළුවන්. හැබැයි ළමයි මේක සතියෙන් කොණ්ඩේ වවන මැජික් එකක් නන් නෙවෙයි. ළමයි රෝස්මේරි වෝටර් කියලා කියන්නේ හොඳ hear care routine එකක තියෙන වැදගත්ම කොටසක්. ඇත්තටම ළමයි මං hear care කරන්න ගොඩක් කැමති කෙනෙක්. මං හිතන්නේ ගොඩක් ගෑන් ළමයි කැමති කොණ්ඩේ ලස්සනට තියාගන්න. ඉතින් මමත් එහෙමම තමයි. හැබැයි කොණ්ඩේ ලස්සනට තියාගන්න එක කියන්නේ එක දවසකින් වෙන දෙයක් නන් නෙවෙයි. අපි හැමදාම පොඩි දේවල් ගැන අවධානය දෙන්න ඕනේ. කොණ්ඩේ හොඳට පිරිසිදුවට තියාගන්න එක, ස්කැල්ප් එකට කෙයා කරන එක, හොඳට මසාජ් කරන එක, හොඳ සමබර ආහාර ගන්න එක මේ හැමදේම ලස්සනට කොණ්ඩේ තියාගන්න වැදගත් වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ රෝස්මේරි වෝටර් එකත් මගේ hair care routine එකේ මං කැමතිම කොටසක්. හරි ඉතින් වැඩි කතා නැතුව අපි යමු රෝස්මේරි වෝටර් එක හරි විදියට හදන්නේ කොහොමද? හරි විදියට ස්ටෝර් කරන්නේ කොහොමද? හරි විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්න. හරි දැන් අපි බලමු මේ රෝස්මේරි වෝටර් එක හදන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. ඇත්තටම අපිට මේකට ඕන වෙන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයි. මුලින්ම අපිට ඕන වෙනවා රෝස්මේරි කොළ, ඊට පස්සේ වතුර. මං නම් ළමයි රෝස්මේරි කොළ ගද්දී මං ගන්න ඩ්‍රයි රෝස්මේරි. ඇත්තටම ඩ්‍රයි රෝස්මේරි මං ගන්න ගොඩක් කල් තියා ගන්නත් පුළුවන්. ගොඩක් පහසුවෙන් හොයා ගන්නත් පුළුවන්. හැබැයි ළමයි මෙන්න මේ ඩ්‍රයි රෝස්මේරි ගත්තී ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ගන්න ඕනේ. ඒ වගේම තවත් කෙනෙක්ට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ෆ්‍රෙෂ් රෝස්මේරි ගන්න බැරිද කියලා. ෆ්‍රෙෂ් රෝස්මේරි ගන්න පුළුවන් ළමයි. හැබැයි අපිට හැම වෙලේම හොයාගන්න අමාරුයිනේ. ඒ වගේම ඉක්මනටම නරක් වෙන්න බලනවා. ඔයාලටත් ඉතින් ගෙදර පැලයක් තියෙනවා නම් ලේසියෙන් ගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන වෙන්නේ පිරිසිදු වතුර. ඒ වගේම අපිට මේක හදලා දාගන්න ස්ප්‍රේ බොටල් එකකුත් ඕන වෙනවා. අපි බලමු කොහොමද මේක හදන්න කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන ඒකට වතුර කෝප්ප දෙකක් දානවා. ළමයි තව දෙයක් භාජන ගද්දි හොඳට හොදලා ගන්න. මොකද අපි මේක අපේ කොණ්ඩේටනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා. ඊට පස්සේ රෝස්මේරි තේ හැඳි 3ක් දානවා. තව දෙයක් තමයි ළමයි රෝස්මේරි වැඩියෙන් දැම්මා කියලා අපිට වැඩියෙන් රිසල්ට් නම් හම්බෙන්නේ නැහැ. හැමදේම බැලන්ස් එකකින් කරන එක තමයි වැදගත්ම. හරි ඉතින් මේක මධ්‍යම ගින්දරේ විනාඩි 15ක් විතර රත් වෙන්න තියෙනවා. ටිකෙන් ටික උණු වෙනකොට රෝස්මේරි වල තියෙන සුවඳ එනවා. ඒ වගේම වතුරේ පාටත් ටිකෙන් ටික වෙනස් වෙනවා ළමයි. මට නම් ළමයි මේ ප්‍රොසෙස් එක මාරම රිලැක්සින්. මොකද hair care කියන්නේ මට නම් කොණ්ඩේ ගැන විතරක් නෙවෙයි. ඒක අපිවම care කරන පොඩි වෙලාවක් වගේ තමයි මට දැනෙන්නේ. ළමයි මං ඔයාලට දෙයක් කියන්නද? දවසේ කරන්න අපිට කොච්චර වැඩ තිබුණත් අපි වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරගන්නම ඕනේ. දැන් බලන්නකෝ රෝස්මේරි එක හොඳට බොයිල් වෙලා වතුරේ පාටත් වෙනස් වෙලා තියෙනවා. මේ ස්ටේජ් එකට ආවම අපිට පුළුවන් ලිපෙන් බාගන්න. හැබැයි මෙතන ගොඩක් අය කරන පොඩි වැරද්දක් තියෙනවා. ඒක තමයි සමහරු මේක උණුවෙන්ම බොටල් එකකට දාගන්න පුළුවන්. එහෙම කරන්න එපා ළමයි. මුලින්ම මේක සම්පූර්ණයෙන්ම නිවෙන්න දෙන්න. ඊට පස්සේ රෝස්මේරි කොළ ඉතුරු නොවෙන්න හොඳට පෙරාගෙන ස්ප්‍රේ බොටල් එකකට දාගන්න ඕනේ. දැන් ඉතින් අපි මේක හදලා ඉවරයි. බලන්න ළමයි කොච්චර රේසිද කියලා. ගෙදර ඉඳලම හදාගන්න පුළුවන්. අපේ hair care routine එකටත් ලේසියෙන්ම ඇඩ් කරගන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ රෝස්මේරි වෝටර් එක කියලා කියන්නේ. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මං හදාගත්ත රෝස්මේරි වෝටර් එක මම මගේ කොණ්ඩේට හරි විදියට යූස් කරන්න කියලා. ඇත්තටම ළමයි මේක හදන එක වගේම වැදගත් දෙයක් තමයි මේක හරි විදියට පාවිච්චි කරන එක. මොකද හොඳ දෙයක් වුණත් වැරදි විදියට අපි පාවිච්චි කරොත් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ නැහැ. මං සාමාන්‍යයෙන් මේක දාන්නේ ස්කැල්ප් එකට. මොකද අපේ කොණ්ඩේ තියෙන්නේ ස්කැල්ප් එකේනේ. ස්කැල්ප් එක කෙයා කරන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මුලින්ම මං කොණ්ඩේ පොඩි සෙක්ෂන් වලට බෙදනවා. ඊට පස්සේ මේ ස්ප්‍රේ බොටල් එකෙන් ස්කැල්ප් එකට ස්ප්‍රේ කරනවා. ගොඩක් ස්ප්‍රේ කරන්න ඕනි නැහැ
නැහැ ළමයි. ස්කැල්ප් එකට හොඳට වැදෙන තරමට ස්ප්‍රේ කරගත්තම ඇති. ළමයි මෙහෙම ස්ප්‍රේ කරාම මාර කූල් ගතියක් දැනෙනවා. ඊට පස්සේ අපේ ඇඟිලි තුඩු වලින් මෙන්න මේ විදියට හිමීට අපේ ස්කැල්ප් එක මසාජ් කරගන්න ඕනේ ළමයි. හරි ඉතින් මම මගේ ස්කැල්ප් මසාජ් එකෙනුත් ටිකක් මගේ ස්කැල්ප් එක මසාජ් කරගන්නවා. හරි ඉතින් ඔයාලා දැන් ඉතින් මගෙන් අහන්න පුළුවන් රෝස්මේරි වෝටර් එක හැමදාම යූස් කරන්න පුළුවන්ද කියලා. මෙහෙමයි ළමයි මේක සතියට 3-4 වතාවක් පාවිච්චි කරාට කමක් නැහැ. මේක දාලා හෙයා එක වොෂ් කරන්න ඕනෙත් නැහැ ළමයි. ඒ වගේම තමයි මේ රෝස්මේරි වෝටර් එක පාවිච්චි කරලා ෆ්‍රිජ් එකේ දාලා සතියක් විතර තියාගන්න පුළුවන්. තව දෙයක් තමයි ළමයි හෙයා කෙයා වලදී අපිට ගොඩක් වැදගත් වෙන්නේ ඉවසීම. මම මුලදී කීවා වගේ සතියෙන් කොණ්ඩේ වැවෙන මැජික් එකක් නම් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා ඔයාලගේ හෙයා කෙයා රූටින් එකට මෙන්න මේ රෝස්මේරි වෝටර් එක ඇඩ් කරගෙන මං කියලා දුන්න විදිහට පාවිච්චි කරලා හරියටම මාසෙකින් මටත් රිසල්ට් කියාගෙන යන්නකො ළමයි. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මගේ හෙයා කෙයා රූටින් එකේ තවත් එක පාර්ට් එකක් ඔයාලා එක්ක ෂෙයා කරගත්තා. ඔයාලත් රෝස්මේරි වෝටර් එක මීට කලින් try කරලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක මට කමෙන්ට් එකකින් කියාගෙන යන්න. මොකද ඔයාලගේ කමෙන්ට් එක තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ඊළඟට බලන්න කැමති හෙයා කෙයා වීඩියෝ එක මොකක්ද කියලාත් කියන් යන්න අමතක කරන්න එපා. මම ඔයාලගේ කමෙන්ට් හැම එකක්ම බලනවා. මගේ වීඩියෝස් ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා නම් ඒක තමයි ළමයි මගේ ලොකුම සතුට. ඉතින් මේ වගේ ඔයාලට වැදගත් වෙන ලස්සන වීඩියෝස් වලින් ඉස්සරහදී හම්බෙමු. එහෙනම් ළමයි මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ළමයි අදට මම යනවා. Thanks for watching. Bye bye.